තාගෙන ඉන්නේ කොක්නේටුම දාලා දිනන්න පුළුවන් කියලාද? ගිය පාර එකම ගොඩක් ප්‍රයෝජනවත් වුණා. එයි. ඔය දකින්න හීනෙන් දැම්ම මව දුනොත් හොඳයි ලරුසෝ. ගිය පාර ගහගත්තේ මෙයාක නෙමෙයි. Hi guys, සාදරයෙන් පිළිගන්නවා RM Creation LK YouTube channel එකට. So, ඔන්න ඉතින් මේ වීඩියෝ එක අපි ගෙනල්ලා තියෙන්නේ 1984 රිලීස් වෙච්ච action movie එකක් වුණ The Karate Kid 3 වෙනි චිත්‍රපටය. ඔයාම මේක ගැන යාට කිව්වොත් හොඳයි. වැඩක් නෑ. පරක් වැඩි. දැන් මොනවා කිව්වොත් වැඩක් නෑ. දැන්වත් මොනවා හරි නොකළොත් තමයි ඔයාට ඔක්කොම නැති වෙන්නේ. ඔයා හරි. හැබැයි ඔය කියනවා වගේ නෙමෙයි. ඒක කරන්න ගියාමයි අමාරුව තියෙන්නේ. දැන් අපි movie එක පැත්තට ගියොත් මේ movie එකට IMDb අගය 5.4ක් ලබාගෙන තියෙනවා. ඒ වගේම මේ movie එක අයත් වෙන්නේ action, family සහ drama කියන categories වලට. film එකේ duration එක පැයකකුත් විනාඩි 52ක් විදියට තමයි සඳහන් වෙන්නේ. ඉතින් මම මීට කලින් ගෙනාව වීඩියෝ දෙකෙන් Karate Kid පළවෙනි සහ දෙවෙනි movies දෙක අරගෙන ආවා. ඒ movies දෙක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම channel එකේ දාලා තියෙනවා ඒ movies වල වීඩියෝ. ඉතින් ඒ movies දෙක බලලා මේ movie එක බලන්න. එතකොට ඔයගොල්ලන්ට කතාව හොඳටම තේරෙවි. ඔයගොල්ලන්ට අපි මේ movie එක 720p සහ 1080p කියන HD සහ Full HD කියන resolution දෙකෙන්ම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට online බලන්න පුළුවන් වෙන්නත් එක්ක අපි මේ movies Google Drive එකට තමයි upload කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් පල්ලෙහා comment box එකේ තියෙන link එකෙන් යන්න. ඒ link එකෙන් ගියාට පස්සේ ඔයගොල්ලෝ අපේ web page එකට තමයි වැටෙන්නේ. ඉතින් එතනින් ඔයගොල්ලෝ කැමති quality සහ ඔයගොල්ලන්ට online බලන්න වගේම download කරලා බලන්න ඕන කියලා ඒ කැමති option එක select කරන්න. ඉතින් අපේ page එකේදී ඔයගොල්ලන්ට සමහර විට advertisement play වෙවි. සමහර විට ඔයගොල්ලෝ වෙන site එකකට යාවි. ඉතින් එහෙම වුණොත් තප්පර 10ක් වගේ කාලයක් ඉඳලා ඒ site එකෙන් back වෙලා ආයේ movie එක බලන්න පුළුවන්. channel එකේ මේ වෙද්දී ගොඩක් ලොකු movies ප්‍රමාණයක් අපි upload කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ movies ඔක්කොම බලන්න. ඉතින් අපි ඉදිරියටත් සතියකට පාරක්වත් අනිවාර්යයෙන්ම movie එකක් අරගෙන එනවා. ඒ නිසා channel එක subscribe කරලා notification bell icon එකත් all දාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයගොල්ලෝ ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලා දාන like එකෙන් තමයි තවත් කෙනෙකුට මේ වීඩියෝ එක suggest වෙන්නේ. ඔයාලන්ට අවශ්‍ය movie එකක් තියෙනවා නම් පල්ලෙහෙන් comment එකක් දාන්න. මම මේ movies ඉස්සරහට ගියන්න බලන්නම්. මම මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් අදට ගිහින් එන්න. සුබ දවසක්.